අනේ මේ අම්මා මැරිලාද? අනේ හොරතල් පැටියෙක්. තාලා යන්නේ කොහොමද අනතුරක් වෙයිද දන්නේ නැහැ. තාලා යන්න හිතකුත් නැහැ මට. ළඟ පාත කවුරුත් පේන්නත් නැහැ. අනේ පුංචි පැටියේ. මනුස්ස ස්වරූපයට ආපු හැපින පුංචි දරුවව බොහොම ආදරයෙන් වඩාගෙන තුරුල් කරගත්තා. හුරතල් පුංචි පැටියව දාලා යන්න හැපිනට කොහොමත් හිතක් තිබුණේ නැහැ. ඉතින් හැපින තීරණය කළා පුංචි පැටියව තමන් එක්ක අරගෙන යන්න. ඔයාගේ කියලා කවුරුත් ළඟපාත පේන්නේ නැහනේ. ඒ නිසා මං ඔයාව මගෙත් එක්ක අරයි යනවා. අද ඉඳලා මම තමයි ඔයාගේ අම්මා. ඔයා තමයි මගේ පුතා. මගේ මුළු ලෝකෙම ඔයා තමයි. මං ඔයාව ආදරෙන් බලා ගන්නවා. මං පොරොන්දු වෙනවා කවදාවත් ඔයාට දුකක් දෙන්නේ නැහැ කියලා. මේ ලෝකේ තියෙන හොඳම දේවල් දෙන්න අම්මා උත්සාහ කරනවා. අම්මා එක්ක හොඳට ඉන්නව නේද? අනේ මගේ පැටියා. හැපින මේ පුංචි පුතාව අරගෙන තමන් හිටපු ගල් ගුහාවට ගියා. ගල් ගුහාවට ගියාම තමයි හැපිනට තේරුම් ගියේ මනුස්ස දරුවෙකුට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සුදුසු වාතාවරණයක් ගල් ගුහාව ඇතුලේ නැහැ කියලා. ඉතින් ඒ නිසා හැපින තීරණය කළා ළඟම තියෙන ගමට ගිහිලා පුංචි පුතාව ඒ ගමේ තියාගෙන උස්මහත් කරන්න. අනේ පැටියෝ ඔයාට නම් මුකුත් තේරෙන්නේ නැහැ. ඒකනේ අම්මා ළඟට වෙලා hina වෙවි ඉන්නේ. ඔයාට මේ තැන හොඳ තැනක් නෙවෙයි. කැලෑවේ ගොඩාක් භයානක දේවල් තියෙනවා. ඔයා මනුස්ස පැටියෙක්නේ. ඔයාට මෙතන උස්මහත් වෙන එක ආරක්ෂාවක් නෑ වගේ. ඒ නිසා අම්මා ඔයාව ළඟම තියෙන ගමට අරන් යන්නම්කෝ. අපි දෙන්න දැන් යන්කෝ. හැපින පුංචි පැටියව බොහොම ආදරෙන් තමන්ගේ පපුවට තුරුළු කරගෙන ළඟම තිබුණු ගමට යන්න පිටත් වුණා. අම්මා ජීවත් වුණේ මෙච්චර කල්ම තනියමනේ. අම්මගේ චූටි රෝසමල දැන්නේ අම්මා ළඟට ඇවිත් ඉන්නේ. ඉතින් ඔන්න අම්මා පොරොන්දු වෙනවා ඔයාට හොඳට උගන්වනවා. ඔයාව හොඳට උස්මහත් කරනවා. ඔයාට ගුණධර්මත් කියලා දෙනවා කියලා. ඔන්න අපි දැන් තව ටිකකින් ළඟම තියෙන ගමට යනවා. ආයි පැටියෝ අඬන්නේ. ඔයාට බඩගිනිද? චුට්ටක් ඉන්නකෝ. අම්මා කොහෙන් හරි ගෙදරකින් ඔයාට කිරි ටිකක් ඉල්ල ගන්නම්කෝ. අනේ අක්කේ සමා වෙලා මට පුළුවන් නම් කිරි ටිකක් තියෙනවා නම් ගෙදර දෙන්න. මගේ පුතාට හොඳටම බඩගිනි වෙලා. එයා හොඳටම බඩගින්නේ අඬන්නේ. අනේ අක්කේ ඔයාට පින් සිද්ධ වෙනවා. උස්මහත් කරන්න සල්ලි නැත්තම් මොනවට ළමයි හදනවද දන්නේ නැහැ. කිරි ටිකක් දී ගන්නවා සල්ලි නැත්තම් මොකටද ළමයි හදන්නේ? උදේ ළමයි උස්සන් එනවා අපිට පාදව පෙරන්න. මේ කිරිසප්පේ අම්මකට මට ඉරස ගන්න බෑ. ඉන්නකො මං කිරි ටිකක් ගෙනත් දෙන්න. බැන වුණත් ඒ කාන්තාව ගෙනත් දුන්නු කිරි ටික පුංචි දරුවාට පෙව්වට පස්සේ පුතා බොහොම සනීපයෙන් හැපිනට තුරුළු වෙලා නිදාගත්තා. දොයි 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 පුතා බයි 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 පුතා උත්තම ගුණ ඇති වේවා ලත්තන වැඩ සෑදේවා උවදුරු බියකුත් නේවා මගේ පුතාරක දේවා. ඔන්න ඉතින් දවසින් ටික කාලය ගෙවිලා ගිහිල්ලා ඉර බැහැගෙන යන වෙලාවත් ලං වුණා. ඒ වෙනකොටත් හැපිනට පුංචි පුතාවත් තියාගෙන රාත්‍රිය ගත කරන්න තැනක් නිදා ගන්න තැනක් හම්බ වෙලා තිබුණේ නැහැ. හැපින මේ ගැන බොහොම දුක් වුණා. ටික ඉස්සරහට යනකොට හැපිනට ටිකක් වයසක කාන්තාවක් මුණ ගැහුණා. ඉර බහින්ටත් ළඟයි. කොහෙද මේ පුංචි කොළු පැටියෙකුත් තුරුළු කරගෙන තනි පංගල මේ ඇවිදින්නේ. අනේ අම්මේ මම මේ ගමට අලුත්. මට ඉන්න තැනක් නැහැ. මං රසාවක් හොයාගෙනයි මේ ගමට ආවේ. මං ඉන්න තැනක් හොයාගෙනයි මේ යන්නේ. මගේ ගෙදර ඕන හැටියට ඉඩපාඩුව තියෙනවා. මං ඉන්නෙත් ගෙදර තනි පංගලමේ. පුංචි කොළු පැටියෙක්ගේ හුරතල් හඬ ඇහන්ටත් ආසයි. මේ දරුවත් අරගෙන මේ පිණි බහින යාමේ එහාට මෙහාට ඇවිදින එක එච්චර හොඳ නෑ. ඔය දරුවට පුළුවන් මේ පුංචි කොළු පැටියත් අරන් මගේ ගෙදර යන්න. අපි යන්. හැපින බොහොම සතුටින් පුංචි දරුවා තුරුළු කරගෙන වයසක කාන්තාවත් එක්ක වයසක කාන්තාවගේ ගෙදර ගියා. ඔන්න ඔය අතරතුරේදී තමයි සිද්ධ වෙන්න ඕනේ නරකම දේ සිද්ධ වුනේ.
බස් මාරු කරන හැපින්නගේ ගඟ. ඇන්ඩි හිටියට අවසානයේ ඔන්න මම ඔයාවට මේ සැරේ නාග මාණික්‍ය මගේ විතරමයි. පහෝදා ඉරේලිය වැටුණහම හැපින පුංචි පුතාව වයසක කාන්තාව ළඟ තියලා වැඩට යන්න පිටත් වුණා. නතර වෙනවා. මගේ නාග මාණික්‍ය මට දෙනවා. නැත්තම් මං මොහේ මගේ මන්තර බලේ මෙතනම අලු කරලා දානවා. කවුද ඔයා? ඔයා වැරදි කෙනෙක් මේ අඳුරගෙන කතා කරන්නේ. මං හරි සාමාන්‍ය කාන්තාවක්. මගේ දරුවත් එක්ක බොහොම අහිංසක විදිහට ජීවත් වෙන කෙනෙක්. මට කරදර කරන්න එපා. හැපින් ඒ විදිහට කියලා ඉක්මනින් එතනින් ගියා. හැබැයි තාපසයා තමන්ගේ අදහස අතාරින්න කැමතුනේ නැහැ. තාපසයා වයසක කාන්තාව මුණ ගැහුණා. ඔහෙටයි මටයි දෙන්නටම වාසි වෙන ගණතුනක් කතා කරගන්නයි මම මෙතන ඉන්නේ. වැඩි කතා ඕනේ නෑ. ඔහෙ මට දරුවා දෙනවා. මං ඔහෙට සල්ලි දෙන්න. ඔහෙට මොකටද මේ අහිංසක කිරි දරුවා? මං ඔහෙට දෙන්නේ නැහැ. අහිංසක? ඔහෙ දන්නවද මේ දරුවා කාගෙද කියලා? ඒ ඉතින් නිකන් යන්නේ මේ බස් මාරු කරන හැපින්න. අහිංසකයි. ඔහෙට මේ ළමයා හිටියාම මෙන්න වාසිය නොකද්ද? මේ නැහින දෙන්න කාවේ ඔහෙට උදව් කරන්න වෙන කවුරු ඉන්නවද? මේ විකාර දොඩවන්න තෝ සාමිති කරකට ඕනේ දරුවා දෙනවා මට. අවසානයේ වයසක කාන්තාවගේ හිතේ තණ්හාව ඇති වුණා. වයසක කාන්තාව මුදල් වලට තාපසයට දරුවා විකුණුවා. ඔන්න පැටිව අම්මා ගෙදර ආවා. ඔයා අච්චිට කරදර කරන්නේ නැතුව හිටියා නේද? අම්මේ කොමගේ දරුවා? අනේ මගේ දරුවට මොකද උනේ අම්මේ? ඔහෙ හැපින්න. ඔහෙට මොකටද දරුවෝ? මං තාපසයා දරුවෝ අරන් ගියා ඇවිත්. අනේ ඇයි අම්මේ ඔයා එහෙම කරේ? මං ඔයාට අම්මා කියලා කතා කරේ. මං ඔයා හදවතින්ම විශ්වාස කරපු නිසායි. මම හැපින්නක් උනත් මමත් අම්මා කෙනෙක්. මගේ දරුවා කොහොටද අරන් ගියේ? අනේ මම අදින්නම්. මට කියන්න අම්මේ. තමන් කළේ වැරැද්දක් බව තේරුණු වයසක කාන්තාව හැපින්නට පුංචි පුතාව තාපසයා අරන් ගියපු තැන පෙන්නුවා. ඇය පුංචි පුතාව හොයාගෙන යනකොට නපුරු තාපසයා පුංචි පුතා වටේටම ගිනිමැලයක් ගහලා තිබුණා. පුංචි පුතා කෑ ගහන සද්ද විතරක් ඇහුණා. හැපින්නගේ හදවත කඩාගෙන වැටුණා. හැපින්නට හොඳටම තරහ ගියා. හැපින්න තමන්ගේ නාග වේශයට පැමිණ තාපසයට දෂ්ට කළා. තාපසයා එතනම මැරිලා වැටුණා. ඒ එක්කම පුංචි දරුවා වටා ඇවිලෙමින් තිබුණු ගිනි දැල් නිවිලා ගියා. තමන්ගේ මනුස්ස ස්වරූපයට ආපසු පැමිණි හැපින්න බොහොම ආදරෙන් පුංචි දරුවව සිප වැළඳ ගත්තා.